ඒත අතීතයේදී එක්තරා රටක ඇලෙඩින් කියලා ළමයෙක් හිටියා. හරිම දුප්පත්. දවසක්දා එයා පාරේ ඇවිදගෙන යනකොට එයාට පරණ උණ පහනක් හමු වුණා. ඇලදින් මේ පහන ගෙදර අරන් ආවා. ඒක ඇත පහන ඇලදින් පිරිසිදු කළා. පහන පිහිදානකොටම එකපාරටම භූතයෙක් පහනෙන් එළියට ආවා. ඇලදින් බය වෙලා අදන්න පටන් ගත්තා. භූතයා කිව්වා අඩන්න එපා මම ඔයාට උදව් කරන්නම් කියලා. භූතයා එකපාරටම පපිසක් මැව්වා. ඇලඩින්ට ඒකට ගොඩවෙන්න කියව්වා. ඇලඩින් ඒක නැගලා රට වටේම ගියා. ඒක රටේ රජවාසලක ආරංචි වුණා රජතුමා ඇලඩින්ව කැදෙව්වා. ඇලඩින්ගේ මේ වික්‍රමය දැකලා රජතුමා පුදුම වුණා. ඇලඩින් ඒ රටේ පෝසතෙක් වුණා. රජතුමාගේ දුකුමරිය ඇලඩින්ට සරණ පාවා දුන්නා. පසු කාලයේදී ඇලඩින් මුළු රටේම රජ වුණා.